Hi guys, welcome to my YouTube channel. I am Harshini Bandara. This is my first vlog. Hi, ඔන්න අද දවසේ මට වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් මම උදෙන්ම ඇහැරුණා. Good morning. ඉතින් ටක්කාලා වොෂ් එකක් දාගෙන මම යනවා දැන් මගේ ඔෆිස් එකට. වැඩ ඔක්කොම ඉවර වෙද්දි හරියටම 2යි කාලයි. දැන් මම යනවා චෙක් වගේක් ඩිපොසිට් කරන්න. ඒක මම KFC එකටත් යන්න ඕනේ. මොකද මම KFC කන්න මාර මාසයි. අද ස්ටාෆ් එකටම KFC කන්න ඕන හිතිලා අපි දෙන්න ආවා KFC එකට අපි ඕඩර් එක ගන්න. වැඩි සෙනඟකුත් හිටියේ නැහැ. ඒ හින්දා ඉක්මනින්ම අපිට අරන් යන්න පුළුවන් කියලා හිතුවට තාම අපි මේ බලාගෙන ඉන්නම්. හොඳටම බඩගිනින් ඉන්නේ. මෙතෙන්ට ඇවිල්ලා බඩගින්න හොඳටම වැඩි වුණා. අපි ආවා KFC එකට ගිහිල්ලා දැන් ඉතින් කන්නයි. මම අනිත් අය වන්ද ගහන්න එන්න. ස්නැකර්ස් ගත්තා. පෙප්සි එකක් අපිට හම්බ වුණා. චිප්ස් එකක් තියෙනවා. අපි බලමු මේක කාලා. පේනානේ හැමෝටම හොඳටම බඩගින්නේ. හැමෝම අවදානේ කෑම එකට. දැන් වෙලාව හරියටම හවස 6යි. මම බුෂ් එකක් දාලා මේ හදන්නේ මගේ ෆේස් පැක් එක දාගන්න. ඔය අතේ තියෙන ටබ් එක ගන්න හිතන්න එපා. මොකද ඒක මම ගාලා ඉවරුණ එකක්. ඒකට තමයි මම ෆේස් පැක් එක දාලා හොඳට අනාගෙන මූණේ ගාන්නේ. යූෂුවලි දවස් 2කට සැරයක් වගේ මම මේ ෆේස් පැක් එක අනිවාර්යයෙන්ම යූස් කරනවා. මොකද මට ඒක ඇත්තටම රිසල්ට් එකක් තියෙනවා. පැක් එක දාලා ඉවර වෙනවත් එක්කම මමගේ වෝල් එක ඩෙකොරේට් කරන්න අවශ්‍ය දේවල් දැන් මම මේ කපා ගන්නවා. අපේ කිටියත් ආවා මගේ උදව්වට. මේ වෝල් එකට සිලෙක්ට් කරගත්තේ පික්චර්ස් ටික මම සිලෙක්ට් කරගත්තේ Pinterest එකෙන්. ඊට පස්සේ A4 size එකට මම print out ගත්තා. දැන් ඒව වෙනම කපලා අපේ වෝල් එකේ අලවන්නයි යන්නේ. මේ වෙද්දි papers ටික නම් අපි කපාගෙන ඉවරයි. දැන් අපි මේක වෝල් එකේ අලවලා බලමු. මම ඉවරයි මගේ වෝල් එක අලවලා. මාරම ලස්සනයි. මාරම ඇස්තටික් වයිබ් එකක් ආවා එතනට. හැබැයි චුට්ටක් වැඩි වගේ කියලා මට හිතෙනවා. එන්නේ. That is perfect look in aesthetic vibe. Yeah, finally I got it. කලින් මෙන්න මේ විදිහට තිබුණු මගේ වෝල් එක අද මෙන්න මේ විදිහට ලස්සන aesthetic look එකක් ඇවිත් තියෙනවා. මේක අපේ තාත්තා තමයි හැදුවේ. මේ ක්‍රිස්මස් දේට නම් මාර වාසයි. අපි ඒකත් අරගෙන ගියා ඉක්මනින්ම ලෑස්ති වෙලා ෆිල්ම් එකක් බලන්න. අපි අදිත් ගොඩක් ලේට් වෙලා ඒ හින්දා දුවලා ගියා ෆිල්ම් තියේටර් එකට ස්නැකර්ස් වගේ එකත් අරගෙන ෆිල්ම් හෝල් එකට යන ගමන් මම ගැන කියන්නම්.
මම හර්ෂණී බණ්ඩාර. මම vlogs කරන්න මාරම ආසයි. ඉතින් මගේ channel එකේ first vlog එක voice කරන ගමන් ඉන්නේ. ඉතින් මේ ජර්නි එක ගොඩාක් පර්ෆෙක්ට් වෙයි කියලා හිතනවා. මොකද මට අවුරුදු 22යි. මේ 22ට මම මට ලබාගත් දේවල් හිතනකොට මං ගැන මාරම ප්‍රවුඩ්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම් තමන්ට වැලියු එකක් දෙන්නේ කොහොමද? තමන් දේවල් තනියෙන් කරගන්නේ කොහොමද? එඩියුකේෂන්, බිස්නස් එක, ජොබ් එක, තමන් ගැන තමන් පිළිවෙලට ලස්සනට ඉන්නේ කොහොමද? මේ හැමදේමත් කරලා අපේ ටයිම් එක බැලන්ස් කරගන්න විදිහ. ඒ විතර නෙවෙයි තමන්ගේ ලයිෆ් එක තමන් මේන්ටේන් කරගෙන යන විදිහත් එක්ක තමයි අපේ ඊළඟ ස්ටෙප් එක කලර්ෆුල් වෙන්නේ. ඉතින් මම මේ YouTube channel එකේ මගේ ජීවිතේ මට ලැබුණ අත්දැකීම් එක්ක මම හිතනවා ඔයාලට ඉස්සරහට ගෙන vlogs බලද්දී ඔයාලට මේ වලිනොත් ගාල්ද මොනහට තියෙයි කියලා. ඉතින් මම එකම රැඳිලා ඉන්නේ කියලා මම ආදරෙන් ඉන්නවා. අද නිවාඩු දවසේ ප්ලෑන්ස් මොකුත් නැහැ. ඉතින් ඒ නිසා මම අද කේ-ෆුඩ් try කරන්න හිතුණා. ඒ නිසා මම යනවා කෑගල්ලේ කේ-ෆුඩ් සෙන්ටර් එකට. අලුතෙන් තමයි ඕපන් කරේ. යන්න ආසාවෙන් හිටියා ටයිම් එකක් හම්බුනේ නැහැ. ඉතින් මං හිතුවා අද තමයි හොඳම දවස කියලා. කම්මක මාරම ආහාර වාලකින් තමයි මේක හදාගන්න තියෙන්නේ. මාරම ඉන්ට්‍රස්ටිං වැඩක් ඒක. ඇත්තටම ඒක අලුත්ම එක්ස්පීරියන්ස් එකක් නේද? ඒ කියන්නේ දැන් කොරියාව වගේ රටක යාළුවෝ හදාගෙන යාළුවෝ කනවා කියන අපි සාමාන්‍යයෙන් දැකලා තියෙන K-dramas. ඒක ඇත්තටම ලංකාවේ තියෙනවා කියලා දැනගත්තාම ඒක කරන්න ගොඩක් ආස හිතුණා. ඇත්තට මේක එහෙම ලොකු දෙයක් නෑ. විතරයි. රාමෙන් කාලේ ඉවරුණ ගමම මම දුවලා ආව ශ්‍රියානිකට මොකෝ මට බෑග් එකක් බලන්න ඕනේ. හැබැයි බෑග්ස් නම් තිබ්බේ නෑ ළමයි. මම ආව කේල්සකට ගෙදරට ඩෝනට්ස් වගේ කොයි ජූස් එකක් ගන්න ඕනේ හිතිලා. ඊට පස්සේ මම කේල්සකට ගිහින් එන ගමන් මට හම්බුණා බින්ෂුන් එකක් ඕපන් වෙලා තියෙනවා කෑගල්ලේ. මම ඒකටත් ගිහිල්ලා එකක් try කරා ගෙදර ඇවිල්ලා මට සෙට් වුණේ නෑ ළමයි. ඔයාලා ඒකේ රස එකක් තියෙනවා මට පහලින් කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යයෙන්ම ඒක රිවිව් කරන එකක් ඔයාලට ගේන්නම්. අපි හැමෝම ආසයින ලස්සනට ඉන්න. මොකද අපේ ස්කින් එක ලස්සනට තියාගන්න ගෑනුලා වෙනම් ගොඩක් ආසයි. ඉතින් ස්කින් එකට ගැලපෙන්න ප්‍රොඩක්ට් තෝරගන්න බලන්න ඕන දේවල් ගොඩක් තියෙනවනේ. ඉතින් ඒ ගැන දැනගන්න ඕනේ නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් මම අනිවාර්යයෙන්ම අරගෙන එන්න. අපි දවස පටන් ගන්න ඕනේ අපේ ඔළුවේ තියෙන ප්ලෑන් එකක් අනුව. මොකද ඒ ප්ලෑන් එකට වැඩ කරොත් ඇත්තටම දවස ප්‍රොඩක්ටිව් විදිහට අපිට ගත කරගන්න පුළුවන්. අපි දවසේ කතා කරන හැම වචනයක්ම, අපි හිතින් හිතන හැම වචනයක්ම, ඒ හැමදේම පොසිටිව් විදිහට හිතුවොත් ඒ දවසම මාරම සුබයි. මම ඊළඟ වීඩියෝ එක අරගෙන ගමන් ලස්සනට පරිස්සමෙන් ඉන්න. බයි.